ඉන්න බෑ. මට නිදහස් වෙන්න ඕනේ. නමුත් මේ බැඳලා දාන එකකින් හඳුරන්නේ නීතියෙන් හැම පැත්තෙම සමාජයෙන් බැඳලා දැම්ම මේ මිනිස්සුන්ට ඒ ගෑනු කෙනාට හරි ඒ පිරිමි කෙනාට හරි නිදහස් වෙන්න කොහෙද නිදහසක් තියෙන්නේ හඳුරන්නේ. ඒක නිසා හඳුරන්නේ මම රෙකමන්ඩ් කරන දේ තමයි ගෞතම බුදුර කියන්න බැරි වෙච්ච දේ මම කියනවා අපි හාමුදුරුවෝ ටික අපි මේ හාමුදුරුවන්ට මම බනින්නේ නැහැ හාමුදුරනේ. ගිහි අයිත මම බනින්නේ නැහැ හාමුදුරනේ. හාමුදුරුවෝ නිවැරදි. හාමුදුරුවෝ 100%ක්ම නිවැරදි. හාමුදුරුවෝ ඔක්කොම ගත්තම හාමුදුරනේ. මේක අපි වරදක් කරලා තියෙනවා. අපි කරලා තියෙන වරද තමයි අපි ගැහැණු අයගෙන් හාමුදුරුවෝ වෙන් කරලා තිබුණ එකේ ඵල විපාකය අපි මේ විඳින්නේ හාමුදුරනේ. එතකොට අපි මේ වරද දැකත් අපි ඒ වෙන්වීම අපි තවදුරටත් කරන්න අවශ්‍ය නැහැ. මම රෙකමන්ඩ් කරන දේ තමයි ඉස්සරහට ගිහි නෙවෙයි ගැහැණු හාමුදුරුවෝ පන්සලේ තියන්න ඕන. පිරිමි හාමුදුරුවෝ පන්සලේ ගැහැණු හාමුදුරුවෝත් එක්ක ඉන්න ඕන. මේක සහෝදරයෝ වගේ එක පවුලක් වගේ ගැහැණු අයයි පිරිමි හාමුදුරුවෝ එකට ජීවත් වීමේ සාමකාමීව ඒගොල්ලන්ට ආදරය කරගෙන ඒගොල්ලන්ට සාමාන්‍ය නැචරල් විදියට නේචර් එකෙන් අපේ ශරීරයට නේචර් එකෙන් ස්වභාව ධර්මයෙන් බලපන්න ඔය බයොලොජිකල් දේවල් කරන කාම ආසාව කියන එක අපි කරන එකක් නෙවෙයි. ඒක ශරීරයේ තියෙන දෙයක් හඳුරේ. ඒකෝට අපි ඒකට බාධා දාලා බැටවල් ගහලා කටුකම්බි දාලා කොන්ක්‍රීට් කරන් පස්සේ හඳුරේ මේක පලාගෙන යන තැන් වලින් හඳුරේ. ඒ නිසා අපි නැචරලි ස්වාභාවිකව ජීවත් වෙන්න ඕනේ. මේ ප්‍රශ්න විසඳන්න අපි කොච්චර මේවා ගහට නැගලා අසු කැඩුවට වැඩක් නැහැ හඳුරේ. අපි මුල දිහා බලන්නේ නැතුව. ඒක නිසා මම දකින දේ තමයි අපි ගිහි අය ගත්තම ගිහි අය නෙමෙයි හාමුදුරුවෝ ගත්තම නන්ගේ පන්සලයි පිරිමි හාමුදුරුවන්ගේ පන්සලයි මේ දෙන්නම එකට තියන්න ඕන. එකට ජීවත් වෙන්න හාමුදුරුවෝ. අන්න එතකොට ඒගොල්ලන්ට රියලි ආගමික වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ආගමික කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. මොකද එයා එක නම් කෙනෙක් එක්ක එහෙම නැත්නම් අපි කියමුකෝ ගැහැණු හාමුදුරුවෝ කෙනෙකුට පිරිමි හාමුදුරුවෝ කෙනෙක් ආදරය කළා එයා අවුරුදු 25 30 කෙනෙකුට එයාට පාරලා යනවා හාමුදුරුවෝ. ඒකටම තේරුම් මේ නැවතත් මේ කන්නේ කිසිම විපාකයක් නැහැ. කිසිම ප්‍රතිඵලයක් නැහැ. අන්න යාට නිදහස් වීමේ හැකියාව තියෙනවා හඳුරේ. අන්න යාට කාමයෙන් නිදහස් වීම, අන්න යාට පළවෙනි වතාවට යාගේ මනසේ නිදහස් වීමේ ශක්තියට ලැබෙන්න පුළුවන් හඳුරන්නේ. එහෙම නැතු අපි අරගෙන මේ සත්තු වගේ කොටු කරලා දාලා හඳුරේ අපි මොකද කරන්නේ? හඳුරෝ කොටු කරලා දාලා වටේම ගිහියෝ ටික අර පොළු කැටි පොළු තියාගෙන බලන් ඉන්නෝ වට කරගෙන උඹ පොඩි වරදක් කරගමන් අපි පන්සලට පාව කුඩු පට්ටම් කරලා අර හඳුරන්ට ගන්න හඳුරන්නේ. ඉතින් අපිමයි මේක කරලා තියෙන්නේ හඳුරන්නේ. එතකොට මෙහෙම කරන් පස්සේ හාමුදුරන්ට වෙන නිදහසක් නැහැ. හාමුදුරු දකින්න ලස්සන ගැල්ල මේක ඉන්න. මේ ගැල්ලමත් එක මට ඉන්න ආසයි. නමුත් හාමුදුරන්ට නිදහසක් නැහැ. එතකොට ඒ ආසාව මොන පැත්තටද හැරෙන්නේ? පන්සලේ ඉන්න ගිහි කොල්ලට හරි, එහෙම නැත්නම් පොඩි හාමුදුරු කෙනෙකුට හරි, එහෙම නැත්නම් තව ලොකු හාමුදුරු කෙනෙකුට හරි අපි මේ කාම ආසාව විකෘති වෙලා අපේ වෙන පැති වලට හැරෙනවා හාමුදුරුවෝ. එතකොට අපි තමයි මේ ලෙඩේ ඇති කරලා තියෙන්නේ. මේ ලෙඩේ ඉන්දියාවෙන් ආපු එකක් ඇවිල්ලා, මේ ලෙඩේ ක්‍රිස්තියානි ආගමෙන් ආපු එකක් ඇවිල්ලා, මේ ලෙඩේ ඉස්ලාම් ආගමෙන් ආපු එකක්, මේ ලෙඩේ ඇවිල්ලා තියෙන ආගම් වලින් හඳුරන්නේ. අපි නැචරලි ජීවත් වෙන්න දෙන්න ඕන. එතකොට අපි මේ කාමයේ කියන කොල්ල පස්සෙවත් අපි අනේක ටික කාලයක් යනකොට අපි අවුරුදු 45 50 වෙනකොට අපි ඔටෝමැටිකලිම අපි හිතන්නේවත් නැතුව අපි ඒ ආසාවලින් නිදහස් වෙනවා හඳුරන්නේ. නැත්තම් වෙන්නේ මොකද? මැරෙනකොට අවුරුදු 79 80ක් කළා මැරෙනකොට අපි සෙක්ස් ගැන තමයි හිතන්නේ. අපි කාමයේ ගැන තමයි හිතන්නේ හඳුරන්නේ. එක්ක අපි මැගසින් බලනවා, එක්ක අපි ටොයිස් අරගන්නවා, එක්ක අපි කොන්ඩම් ගන්නවා. එක විදිහේ දේවල් විකෘති දේවල් අපේ මනසට එනවා හඳුරන්නේ. එහෙනම් මේ මම කතා කරන්නේ නිරෝගී වෙන ක්‍රමය. මේක තමයි අපි කරන්න ඕන දේ. අපිට නිරෝගී සමාජයක් අවශ්‍ය නම් අපිට සෙක්ෂුවල් නිදහස කියන එක, කාමක නිදහස කියන එක මනුස්සයට ලබා දෙන්න ඕන හඳුරන්නේ. එතකොට ඒක තමයි මේ අපරාධ ඇති කරන්න කරපු රහසක්. මනුස්සයට එරෙහිව කරපු රහසක් තමයි මේ කාමය වර්ධව හැතිරෙන්නේ, කාමය මර්ධනය කරගෙන හැතිරෙන්නේ කියන එක අපිට කරපු ලොකු අපරාධයක් ඒක හඳුරන්නේ. අපි නිදහසේ ජීවත් වෙනවා නම් අපිට මේ කාමයේ මෙච්චර වටිනාකමක් එන්නේ නැහැ හඳුරන්නේ. අපිට නිදහස දීලා තියෙනවා නම් හඳුරන්නේ. ඒක නිසා මම දකින්න විදිය ඔය කිව්වේ හඳුරන්නේ. ඉතින් ගෞතම බුද්ධා ඉන්න කාලේ එතුමාට ওই ප්‍රශ්න තිබෙන්නේ නැතුව ඒ විතරක් නෙමෙයි එතුමාට ආපු කට්ටියත් ඔක්කොම මැචුවර් බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිස්සු එතුමා ඉන්න කාලේ ආවේ හඳුරන්නේ. ඉතින් ඒගොල්ලන්ට කාමයේ ගැන කියලා දෙන්න අවශ්‍ය නැහැ ඒගොල්ලන්ට. ඒක ප්‍රඥාවන්ත මිනිස්සුන්ට විතරයි මේ ධර්මයේ තේරුම හඳුරන්නේ. ඉතින් ගෞතම බුද්ධ කියපු දේ එදා කියපු දේ මේ අද තියෙනකට හරියන්නේ නැහැ. මේ අද ඕන එක තමයි මම ගෞතම බුද්ධ වෙනුවෙන් මම මේ කතා කරන්නේ හඳුරේ. ගෞතම බුද්ධට මෙච්චර කාලයක් කතා කරන්න බෑ හඳුරේ. එතකොට තව කෙනෙක් ඇවිල්ලා අපි මේ කතා කරන්න ඕන. අපි මේ ප්‍රශ්න දිහා බලලා ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න ඕන හඳුරේ. ඒක නිසා මගේ බුද්ධියට පේන දේ තමයි මම කිව්වේ හඳුරේ.
අනිවාර්යෙන් කෙවින් දරුවා ඔය කියපු කාරණා 100% සත්‍යයි. මොකද ඔබ කියපු කාරණා සත්‍ය ලෙස ක්‍රියාත්මක නොවුනට රහසිගතව සියලු දෙනාගේම ඒ කාර්ය සිද්ධ වෙනවා මේ වෙනකොට. ඒක තමයි ඇත්ත. හැබැයි එහෙම කතා කෙරුවොත් කතා කරන අපේ බෙල්ල කැපෙනවා. බෙල්ල කපනවා. ඒක තමයි සමාජය. දැන් ඔය ඒක හරි හඳුනේ. සමාජය තාම දියුණු නැති නිසා ඒ නිසා මම හරි කතා කරනවා. හඳුනට කතා අපි මේක මම වගේ කෙනෙක් කියලා තව කතා කරා. තව අවුරුදු 50 100ක් මේක කතා කරනකොට හඳුනනේ අපි මේකට හුරු වෙන්න පටන් ගන්නවා. අලුත් පිට අපි මේක අහන්න නිසා තමයි මිනිස්සුන්ට හිතා ගන්න බෑ. මෙහෙම වෙන්න පුළුවන්. දහකම කියන එක මෙහෙම වෙන්න පුළුවන්ද කියන එක. ආන්දරු කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන්ද කියන. මේ අලුත් නිසා තමයි අහන් ඉන්න මිනිස්සුන්ට පොඩි ෂොක් එකක් වගේ එන්නේ. ඒ කියන්නේ පෙර නොඅහපු ධර්මයක් ගැනයි මම මේ කතා කරේ ආන්දරුනේ. එතකොට ඒක පෙර නොඅහපු ධර්මයක් ගැන කතා කරනකොට පොඩ්ඩක් අර අහපු නැති අයට පොඩි ෂොක් එකක් එනවා හඳුනේ. ඒක ගණන් ගන්න දෙයක් නැහැ. මට ඒ චේන්ජ් එකක් කරන්න බැරි වුණාට එකපාරටම මම මේ කතා කරන එක ඉස්සරහට එන බුද්ධිමතුන් ඉස්සරහට කතා කරන්න පටන් ගන්නවා හඳුනේ. කියන්නේ හඳුනේ. ඉතින් අද ඒ නිසා දරුවනේ දැන් උතන වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආශාවන් කියලා ගත්තාම දැන් සමාජයේ නැත්තම් අපි භික්ෂුන් වහන්සේලා තුල මෙන්න මේ ප්‍රශ්න දෙක තමයි ප්‍රධාන වශයෙන්. එකක් තමයි ලිංගිකත්වය, අනිත් එක තමයි පන් පානය කිරීම. මෙන්න මේ දෙක තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ දෙක ඇත්තටම යමෙක් තේරුම් ගන්න, පාලනය කරගන්නට පෙර සිටින් අනිවාර්යයෙන් මේ ක්‍රියාවන් වල යෙදෙනවා. ඒක අද මේ සමාජයේ විහාරස්ථාන වල මං හිතන්නේ රහසිගතව 99% තුලම සිද්ධ වෙනවයි කියන එක මම පැහැදිලිව දන්න කාරණයක්. එතකොට ඒකට බැන ගහගා ඉන්න ඒක නෙමෙයි ඔය කෙවින් දරුවගේ අදහස් ප්‍රකාශ කරා. මං කියන්නේ ඒ වගේ මං ඒක අනුමත කරනවායි කියන එක නෙමෙයි. නමුත් ඒ විදිහට ඒකට විකල්ප අදහස් අනිත් අය ගේන්න ඕන. නමුත් විකල්ප අදහස් ගේන්නේ නැහැ. උඹ අනිවාර්යයෙන්ම ලිංගික ක්‍රියාවල් වල දෙන්න එපා. උඹ කසිප්පු ගන්න නැත්නම් උඹ බොන්න එපා. ඒ විදිහට කිය අනිත් අය ඉන්නවා. අරායේ ඒක ලස්සනට රහසිගතව කර යනවා. ඕක තමයි අර මං හිතන්නේ විශ්ව බුද්ධත් ඕක තමයි මං හිතන්නේ නැවත පැහැදිලි කරන්නේ. අපි දැක්කා පන්සලේ අපි හිටියා. අපට ඒ කාර්ය ඒ කාලේ අපිත් පොඩි කාලේ අප ඒ තියෙන තත්ත්වයටපත් වුණා. අද වෙනකොට ඔය භික්ෂු සමාජය තුළ පිරිවෙන් වල විශ්වවිද්‍යාලවල මොකද ඔය ලිංගික ක්‍රියාවන් සිද්ධ වෙන්නේ නැද්ද? ඔය ඔක්කොම මං හිතන්නේ ඔය කියන මාර්ගඵල වලට මෙහා නම් ඔය රාග ද්වේෂ මෝහ පවත්වාගෙන ඉන්නේ. එතකොට ඔය ක්‍රියාවන් අනිවාර්යෙන් නොකර ඉන්නේ කොහොමද? ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් අපි මේක කියන්නේ කොහොමද කියන එක ඉහළ ඉඳලා පහළ තලයට. දැන් ඉහළ තලවල සමහර විට මං කිව්වේ යම් පුටුවල ඔළුව හොල්ල ඉඳගෙන හිටියට ඔවුන්ගේ තරුණ ජීවිතයේ උන්වහන්සේලාගේ බොහොම ලස්සනට ගත කරලා දරුමල්ලොත් ඉන්නවා බොහොම ලස්සනට. දැන් ඇවිල්ලා අනිත් පාර ශාසනයට උපදෙස් දුන්නට ඒක නෙමෙයි අපි කියන්නේ. එහෙමනම් අපි මේකට මොනවා හරි වයසට ගිහිල්ලා පුටුවේ ඉඳගෙන නායකත්වයෙන් ඕලාගෙන කියනවා තරුණ ආමතුරුන්ට කියන එපා කරන්න එපා. උඹලා මෙහෙම හිටපන්. අපි කියන දේ අහපන්, අරක කරපන්, මේක කරපන්. කිව්වට ඒ කිසිම මං හිතන්නේ මේ යථාර්ථයක් නෑ. ඒ තුල පුළුවන් තරම් දේවල් කරලා අපි පැහැදිලිවම දන්න ප්‍රධාන නායකත්වයන් මේ ශාසනය වල ලොකු දරුවෝ ඉන්නවා. ඒකොල්ල ලස්සනට ඇවිල්ලා බෝනික්කෝ වගේ මේ කට්ටියට කරුණු කියනවා. එහෙම කිව්වට කවදාවත් හදන්න බෑ. මොකද මේ පවුරු බැන්දට කඩාන විඳගෙන යනවා. නමුත් අපි පොදුවේ සාකච්ඡා කරලා බොහොම ලස්සනට කටයුතු මම දැක්ක පහුගිය කාලේදී ප්‍රධාන නායකත්වයත් එක්ක මේ රටේ මම නම් කියන්නේ හොඳ සාකච්ඡාවක් කරනවා. ඒ සාකච්ඡාවට ගියාට මේ පට්ට බොරු කියන පුළුවන් තරම් මේ ලිංගිකත්වයේ යෙදිලා ඉන්න අය තමයි මේ අනිත් අය පාවා දෙන්නට උන්ට නීති ගේන්නට මේ නීති සම්පාදනය කරන්නට කතා කරන්නේ. ඉතින් ඒක පුදුමාකාර. දැන් ඒ අය ඔය තරුණ හාමුදුරුවෝ ඉස්සෙල්ලා ඒ අය තමයි ගිහිල්ලා තායිලන්තේ ඔය කියන දේවල් කරගෙන කියනවා. අපි කියන්නේ කෙවින් දරුවා විදියට වැරදි කියලා. නමුත් මහා කකුළු මේ ඇදේට ගිහිල්ලා පැටවුන්ට කෙලින් එන්න කියන ඕකම තමයි අපි නැවත මේ තුල කතා කරන්නේ. මොකද මේකම නිතර මේ සමාජයට බලපාන ප්‍රශ්නයක් නිසා තමයි, මඩ ගහන නිසා, දොස් කියන නිසා, මිනිස්සු පව පුරව ගන්න නිසා, නරක වචන නිසා කියන නිසා තමයි අපි මේ සදාචාරාත්මක විදියට බොහොම ලස්සනට මේ